කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ නාරං කැවුම්. හවස තේ වෙලාවට ගෙදරදී ඉක්මනින්ම හදාගන්න පුළුවන් රස කැවිල්ලක් තමයි මේ. මුලින්ම මම සීනි ටික කැරමල් කරගන්නයි යන්නේ. තාච්චියක් ලිපේ තියලා සීනි කෝප්පයකට චුට්ටක් අඩුවෙන් වගේ මම එකතු කරගන්නවා. සීනි ටික තාච්චියට දාගත්තට පස්සේ සීනි ටික පෙඟෙන්න විතරක් අපි වතුර බින්දු 2-3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනිවල පාට චුට්ට වෙනස් වෙනවා ඔයාලට දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම කැමති කලයක එනකම්ම උණු වතුර දෙපාරක් විතර මම එකතු කරගන්නවා. සමහර අය මම දැකලා තියෙනවා පොල් පැණි එහෙම දාලත් හදනවා. ඔයාලටත් තියෙනවා නම් ඒ විදිහට හදාගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන කලයකට තමයි මම නම් කැමති. හැබැයි ගොඩාක් කර ගන්නත් එපා. මේ වගේ කල එකක් ආවට පස්සේ මම එකතු කරන්නේ ගාගත්ත පොල් ගෙඩියක පොල්. මේ විදියට හොඳට කලවම් කරගත්ත පොල් එකට තලාගත්ත එනසාලුයි කුරුඳු පොතුයි එකතු කර ගන්නවා. ඒව දාපුවාම හරිය සුවඳක් එනවා. ඊට පස්සේ මේ පොල් වලට හොඳට පැණි ටික උරා ගන්නකම් විනාඩි 5ක් විතර සාමාන්‍ය ගින්දරේ මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. හුඟක් වෙලා පොල් ටික කරගන්න යන්න එපා. එහෙම වුණොත් අපිට ලස්සනට බෝල හදාගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ ගානටවත් පොල් වලට පැණි ටික උරාගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ලස්සනට බෝල ටික හදාගන්න පුළුවන් වෙන්නේ. හදාගත්ත පැණි පොල් ටික මම දැන් වෙනම දීසියකට දාගන්නවා. ඉස්සෙල්ලාම මම එකතු කරගත්ත කුරුඳු පොතු එනසාල් මම මේ වෙලාවේදී අයින් කර ගන්නවා. ඔන්න මම දැන් බෝල හදාගන්නයි යන්නේ. මේක මම ආසම වැඩක්. හුඟක් වෙලා පොල් ටික කර වුණොත් ඒවෙන් අපිට බෝල හදාගන්න වෙන්නේ නැහැ. ඒවා නිකම්ම කැඩිලා යනවා. ඉතින් මේ විදිහට වැඩ කිර දාලා මම හදාගත්ත ලස්සන බෝල ටික තමයි මේ තියෙන්නේ. මං දැන් මේක වටේ කෝට් කරන්න ඕන බැට එක හදන්නයි යන්නේ. හාල් පිටි කෝප්පයක් වගේ අරගෙන ඒකට කහ, ලුණු, උකු පොල් කිරි ටිකක් දාගෙන ටිකක් උකුවට බැට එක හදාගන්න ඕන. ඉස්සෙල්ලා හදාගත්ත බෝල වලින් එකින් එක අරගෙන මේ බැට එකට දාලා මේ විදිහට හොඳින් වටේටම දවට ගන්න ඕන. හොඳට රත් වෙච්ච තෙල් එකට මේ බෝල් ටික දාගෙන ලස්සන පාටක් වෙනකන් ලැබ ගන්න ඕන.
මේ බලන්නකො ලස්සන. ලස්සන වගේම තමයි මේකේ රසත්. ඒ වගේම තමයි ඔයාලට අඩු වියදමකින් අඩු කාලෙකින් හදා ගන්නත් පුළුවන්. ඔයගොල්ලොත් හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. Thanks for watching. See you in the next one.